Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් මේක මගේ second vlog එක. මේ vlog එක නම් ටිකක් දිගයි හරිද? මේකේ අපි මගේ boarding එකේ යාළුවොත් එක්ක vacation trip එක යන එක තමයි තියෙන්නේ. අපි මේ trip එක යන්නේ අප්‍රේල් 17 උදේම නැගිටලා අපි හැමෝම plan කරගත්ත විදියට මේ highway bus එකේ කඩවතට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ලස්සන view එකක් තිබ්බ නිසා මම මගේ vlog එකට දාන්න පොඩි වීඩියෝ එකක් ගත්තා. අපි උදේම ඇවිල්ලා කොමාරි කඩවතට ආවා. මේ trip එක යන්නේ මමයි තරින්දි අක්කයි දසුනි අක්කයි තරින්දි අක්කගේ boyfriend උයි අපේ boarding එකේ නැන්දයි මාමයි. කොමාරි අපි තුන්දෙනා විතරයි මේ වෙලාවේ ඇවිත් ඉඳියේ. අනිත් අය එනකන් අපි මෙතනට වෙලා ඉඳියා. උදේම ආපු නිසා බඩගිනිනේ. ඉතින් ඉස්සරහ PNS එකක් තිබුණ හින්දා අනිත් අය එනකන් අපි කෑම කන්න ගියා. කෑමත් කාලා ඉවර වෙලා අපි ගියා කඩවත බස් ස්ටේෂන් එකට. අපේ නැන්දයි මාමයි තරින්දියකගේ බෝයිෆ්‍රෙන්ඩ් උයි ඇවිල්ලා ඉඳියා. ඊට පස්සේ අපි මහනුවරට යන්න ගියේ නෝමල් බස් එකේ. මොකද ඒ රයිඩ් එක ඇත්තටම පහසුයි. කොහොම හරි අපිට පැය 3ක් වගේ ගියේ. යන ගමන් මයි දසුනි අක්කයි ටින්කබෙල් බැලුවා මේක. ඊට පස්සේ අපි දෙන්නටම කොහොම හරි නින්ද ගිහලා තිබුණා. මට වීඩියෝස් ගන්න ඕනෙත් නෑ ළමයි. ඊට පස්සේ අපි මහනුවරට ඇවිල්ලා මහනුවරින් අපිට යන්න තිබ්බා පදිය පැලැල්ල කියලා බස් එකක. ඉතින් අපි මේක ටික දුරක් ගියාම බස් එකේ පැච් එකක් ගියානේ. මේ එතනදි ගත්ත වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. අපි කොහෙද දන්නවද මේ යන්නේ? අපි යන්නේ අපේ බෝඩින් එකේ ශානිකා අක්කලගේ ගෙදර. කොහොම හරි ඒ බස් එකේ පැය 2ක් විතර ඇවිල්ලා අපි අන්තිමට එයාලගේ ගමට ආවා. එයාලගේ ගම තමයි ලියන්විල. ඒ කියන්නේ වලපනේකට නෝරෙලිය වලපනේට ටිකක් මෙහා හරිද. මේ අපි ඊට පස්සේ අපිව ගන්න ශානිකා අක්කගේ මල්ලේ ඇවිත් ඉඳියා. මේ අපි යත් එක්ක එයාලගේ ගමට යන ගමන් තමයි. හරිම ලස්සනයි. ඉස්සරහට වලට බ්ලොග් එකේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. එහෙනම් අපි බලමු. යන්නේ. හරිනේ හයිකින් යනවා. ඔව්. ආයි හයික් නෑ. ඔව්. හයිකිනුත් යනවා දැන් හරිනේ. ඔව් ගා. දෙතින් මොකක්ද බඩ යන්න ඕනේ. අනේ බෑ. මෙහෙට පඩි බලලා මේකට ගිහින් බලන්න. ටෝනකට දාන්න. නෑ ඕන අපි කෙලින්නේ. Books and pencils all around. Time to learn what can be found. Math and science words. යනවා ඉවරයක් නෑ නේද ළමයි. ගොඩක් දුර යන්න තිබුණා අපිට මේ විදියට. අපි මේ ෂෝට් කට් එකකනුත් ගියේ. ඒ වුණාට හරිම දුරයි. ඒ කියන්නේ අපිට පුරුදු නැහැ. කොහොම හරි අපි මේ ශානිකා අක්කලගේ ගෙදරට ආවා. ආවට පස්සේ යාළුවා අපිට ට්‍රීට් එකක් ලෑස්ති කරලා තිබ්බා. අපි එනකොටත් කොහොම හරි ලන්ච් ටයිම් තමයි. ඉතින් අපි කෑමත් කාලා පොඩි වොෂ් එකකුත් දාලා එයාලගේ ගෙවල් පිටිපස්සේ තියෙනවා ලස්සන ග්‍රවුන්ඩ් එකක්. මේ පැත්තට යන ගමන් තමයි ඉන්නේ. මට ලස්සන මලකුත් හම්බුනේ. ඒක හරිම ලස්සනයි. ඒ වුණාට ඒක සුවඳ නැහැ. ඒ නිසා මම ඒක කඩාගත්තේ නෑ. ඉතින් බයයිනේ. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. හසලි කොළමුමතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ කැකුල හසලි කොළමුම
සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ ඉතින් එදාම අපේ ශානිකාක්කගේ මල්ලිගේ බර්ත්ඩේ එක තිබුණ හින්දා අපි එයාගේ බර්ත්ඩේ එකේ කපන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. එයාට මේ කේක් දීලා තිබුණේ අංකසින් අක්කි. ඒ කේක් හරිම රහයි ළමයි. මම ඔයාලට ඕනනම් පේජ් එක මෙන්ෂන් කරන්න. ඊට පස්සේ මේ රෑට ඉතින් කෑම හදන වෙලාවේ අපි කට්ටිය ටික කට්ලට් ගොලි කරා. මේ ඊළඟ දවසේ උදේම අපේ තරින්දි අක්කා යයි තේ බොන වෙලාවේ මං හොරෙන් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. Fun time, let's go. Learning new things, watch us grow. And we got to treasure, see. School is fun, come learn with me. බලන්නකෝ ඉතින් ලස්සන. ඇත්තටම මෙහි ආවහම මට හිතුණා අපි නුවරඑළිය යන්න නැතුව මේ ට්‍රිප් එක මෙහි එන්න ගත්ත ඩිසිෂන් එක කොච්චර හොඳයිද කියලා. මොකද අපි නුවරඑළිය ගියාම හැමදාම එකම දේවල් ටිකනේ බලන්නේ. ඒත් මේ ගම නම් හරිම ලස්සනයි. මේ ගමේ නම තමයි ලියන්විල. ඊළඟ දවසෙත් අපි ලස්සන ට්‍රිප් එකක් යනවා. ඔයාලට ඒක බලන්න ඕන නම් බ්ලොග් එක දිගටම බලන්න. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. තමයි ළමයෝ. wow. නාන්නද? අපි කියපු තැන හරිම ලස්සන හින්දා උදේ තනේ තන්ට යන්න හිතුණා. මේ වීව් එක මාරම ලස්සනයි ළමයි. මේ අපි යන ගමන් තමයි ඉන්නේ. උදේම ගිහලා අපි ෆොටෝස් ටිකක් ගත්තා. අනිත් එක මීදුමක් තියෙනවනේ හරිම ලස්සනයි. ඒතරම මාරම පිස්සුවක් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ප්ලෑන් කරගත්ත විදියට එදා ඩේට් එකේ අපි හිතාගෙන ඉඳිය පයිනස් කැලේ බලන්න යන්න. මේ ඉතින් කට්ටියම රෙඩි වෙලා පයිනස් කැලේ බලන්න යන ගමන් තමයි ඉන්නේ. මේ අපේ ශානිකා අක්කේ එයාලගේ ගෙදර තමයි අපි ආවේ. බලන්නකෝ ඉස්සරහට ගොඩාක් ලස්සන හසලි කොළමු මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ කැකුල හසලි කොළමු මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් මේ මන් නටනේව ගණන් ගන්න එපා ළමයි. ආයේ වීඩියෝ එක එඩිට් කරන්න කම්මැලි හින්දා මම ඒක ඒ විදියටම තිබ්බා. ඊට පස්සේ හම්බුණා ලස්සන මේ තේ වත්තක්. ඒකේ තිබුණා චූටි peer ගහක්. චූටි කියවල ලොකු peer ගහක්. ඒ වුණාට චූටි peer ගෙඩි තමයි හැදෙන්නේ. ඒ peer පොඩි වුණත් හරියටම පැහුණාම මාර රසයි. ඉතින් අපි ඒවත් කාලා ඉස්සරහට ගියා. ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය ටික. දැන් නම් හැමෝටම මහන්සි. ඒත් ඉතින් තව ටික දුරයි කියලා අපි හිතාගෙන හැමෝම ඉස්සරහට ගියා. මෙතනට අපේ ශානිකා අක්කලගේ ප්‍රයිමරි ස්කූල් එක පෙනුණා. ඉතින් අපි ඒවත් බලලා ඉස්සරහට ගියා. ඉස්සරහට යන මේ පාර නම් හරිම ලස්සනයි ළමයි. ඇත්තටම මට හිතුණා අපි මේ ගෙවන ජීවිතේ මොකද්ද කියලා.
අපි ඉන්න තැන් එක්ක බලනකොට මේ වගේ ලස්සන පරිසරයක ජීවත් වෙන්න තිබුණා නම් මොනතරම් දෙයක්ද කියලා මේ වගේ තැනකට ගියාම ඉතින් හිතෙනවා. හරිම නිදහස්. පොඩි අවුවක් තිබිච්ච හින්දා කැප් එකක් දාගෙන ගියා ඉතින් සීතලකුත් ඒත් එක්කම තිබුණා. ඕමම අපි ඉතින් ඉස්සරහට ගියා. Angels up in the clouds are jealous knowing we found something so ordinary. You got me kissing the ground, sanctuary. එතන ටික වෙලාවක් ඉඳලා මෙන්න ඉතින් දැන් අපි ආයිමත් ගෙදරට යන්න කියලා පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ. අපේ තරින්දියක්කට ටිකක් අමාරු වෙලා එයා බලන්නකෝ යන විදිහ ඇවිද ගන්නවත් පණ නැහැ. ඉතින් අර අයියා ගිහපු හින්දා යාව අල්ලගෙන ආවා. මායි දසිනියක් අයිලින් අල්ලගන්න කවුරුත් නැහනේ. අපි දෙන්න ඉතින් හැමීට බැස්ස. හරිද? Books and pencils all around. Time to learn what can be found. Math and science, words to read, study. හවස් වෙනකොට අපි ගෙදරට ඇවිල්ලා කෑමත් කාලා දැන් ඉතින් හොඳටම මහන්සිනේ. අපිට හිතුණා බාත්රූම් එකෙන් වොෂ් එකක් දානවට වඩා මෙයාලගේ ඔයක් තිබුණා. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් හොඳට නාලා ෆන් එකක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ අපි යන ගමන් තමයි ඉන්නේ. මෙතනත් හරිම ලස්සනයි ළමයි. මම ඉතින් වීඩියෝ එක ගන්න ඕනි හින්දා ඉස්සරහින්ම ගියා. මෙයාලා කියන විදියට ඔය යන ගමන් තමයි ඉන්නේ. ඔහොම ගිහිල්ලා බලන්නකෝ අපිට හම්බෙන වීව් එක. එතන හරිම ලස්සනයි. Every question we will solve. Round and round our minds evolve. හසලි කොළමුමතින් පිපුණා නාදදී වන්නේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ. අපි යනකොටත් එතන ගොඩක් අය ඉන්දියානු ගමන්. ඉතින් මම වීඩියෝස් ගත්තෙත් නෑ. එන්නේ හරි නැහැනේ. වතුරත් ගොඩක් සීතල හින්දා බහින්නත් කම්මැලි කමට අපි ටිකක් වෙලා වතුරට කකුල් දෙකක් දාගෙන ඉඳියා. කොහොම හරි සෙනඟ ටිකක් අඩුණාට පස්සේ මායි තරින්දියක්යි ඔන්න පටන් ගත්ත නාන්න. හරිම සීතලයි වතුර. ෂෝයි ඇත්තට මෙතන මාළුත් ඉඳියා. චූටි මාළු ගොඩක් ඉඳියා. අයියා නම් ආවේ නෑ. අයියට සීතලක් හැදිලා. අනිත් කට්ටියවත් හෙමීට අපි දෙන්න කතා කරගත්තා. හසලි කොළමුමතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ කැකුල හසලි කොළමුමතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ඉතින් අපේ අයියගේ රැප් එක අපි එදා තමයි දැනගත්ත එයාට මෙහෙම ලස්සනට සින්න කියන්න පුළුවන් කියලා. කවුද රජ මම සිංහයක් වරන් කොළඹට පින්නන රාගේ 44 කල්ලිය බන වෙන වද කොල්ල බෙද කරන මම සමදුම හදන පදන අමතක කරද මම යදි කියවන්න මම කාටද නාය අතන පාය බොරු ටික කළ යතට ජය දෙය
ඔන්න ඉතින් සින්දු කියලා ඉවර වෙලා අපි කට්ටිය පොඩි ඩාන්ස් එකකුත් දැම්මා. ඒ දවසත් ලස්සනම ලස්සනයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ උදේම මේ අපි ගෙදර යන ලෑස්ති වෙලා හැමෝටම බායි කියලා පල්ලෙහාට යන ගමන් තමයි ඉන්නේ. බෑග් ගොඩාක් තිබ්බ ළමයි ගෙනාවට වඩා බෑග් එක හරිම බරයි. ඔන්න ඉතින් අපි හැමෝම ගෙවල් බලා යන තමයි මේ හදන්නේ. Open pages, let's explore every subject, so much more. History and numbers too, endless things for me and you. Study time, fun time, let's go. Learning new things, watch us grow. Every fact a treasure, see. School is fun, come learn with me. ABC and 1, 2, 3, easy as can be, you'll see. Every question we will solve, round and round our minds evolve. එක වීඩියෝ එකක් මදි කියලා එක්කෙනෙක් කැතයි කියලා ඔන්න ඉතින් අපි තව වීඩියෝ එකක් ගත්තා. මේ වගේ ලස්සන මතක කවදා හරි බලනකොටත් සතුටු හිතෙන්න තමයි මේ වගේ දේවල් අපි එකතු කරන්න ඕනි. අන්තිමට අපි පදිය පැලැල්ලට ඇවිල්ලා මොනවා හරි බස් එකේ යන ගමන් කන්න කියලා පොඩි පොඩි බඩු ටිකක් ගන්න ෆුඩ් සිටි එකට ආවා. And pencils all around, time to learn what can be found. Math and science, words to read, studying is fun indeed. Open pages, let's explore every ඔන්න subject. ඉතින් අපි දැන් නුවරට ඇවිල්ලා ඉන්නේ. අපි හිතුවා යන ගමන් නුවර දළදා මාලිගාවටත් ගිහිල්ලම යන්න ඕනි කියලා. මොකද මම මගේ ජීවිතේ මම ආශ්‍රය කරන ලස්සනම ලස්සන තැනක් තමයි දළදා මාලිගාව කියන්නේ. අපි නුවර යනවා නම් ඉතින් එතනට යන්න නම් බෑ ළමයි. ඔන්න ඉතින් අපි කියපු විදියට මේ යන ගමන් තමයි ඉන්නේ. ABC and 1, 2, 3, easy as can be, you'll see. Every question we will solve, round and round. හසලි කෝලමුවමතින් පිපුණා කින්කිනිනාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ කැකුල හසලි කෝලමුවමතින් පිපුණා කින්කිනිනාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී පුබුදයි ජීවිතේ කැකුල හසලි කෝලමුවමතින් පිපුණා කින්කිනිනාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ සෙනගනම් අඩුවක් නෑ ළමයි. අපි ඉතින් කවදා දළදා මාලිගාව වදින්න කියත් මේ සෙනග මේ විදියටම ඉන්නවා. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා හඳුන් කුරුත් පත්තු කරලා ටිකක් වෙලා වාඩි වෙලා ඉඳියා. නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවඳට ආදුදී දළදා මාලිගාවෙන් එළියට ආවට පස්සේ මගේ යාළුවන්ට මොන හරි ගෙනියන්නත් ඕනේ හින්දා පොඩි පොඩි දේවල් ටිකකුත් මෙතනින් ගත්තා. ලස්සනම ලස්සන ඇසසරිස් ගොඩාක් තියෙනවා. ඉතින් හැම එකක්ම ගන්න බැහැනේ. ලස්සන දේවල් ටිකකුත් අරගෙන අපි එතනින් ආවා. දැන් නම් හොඳටම පරක්කු වෙලා තිබෙන ළමයි. අපි රැ වෙන කලින් ගෙදර යන්නත් එපයි.
ඒ නිසා අපි මෙතනින් පික්මි එකක් දාගෙන නුවර ටවුන් එකට ගිහිල්ලා බස් එකේ නැග්ගා. අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි ළමයි. තවත් ලස්සන ව්ලොග් එකකින් හම්බෙමු.